Hi guys, welcome to my YouTube channel. අද මම මේ vlog එකෙන් ඔයාලට අරන් එන්නේ අපි අපේ හොඳම යාළුවාගේ වෙඩින් එකට ගියාට පස්සේ අපිට මොකද වුනේ කියලා පෙන්නන්න. ඉවර වෙනකම්ම බලන්න. මේ තමයි අපි කන්තලේ ආපු ඉස්සෙල්ලාම වතාව. අපි හිතුවටත් වඩා කන්තලේ හරි ලස්සනයි. නොවැම්බර් 27 වෙනිදා මුළු ලංකාවටම ආපු කුණාටුව හින්දා අපිට ආපහු යන්න බැරුව අපි කන්තලේ දවස් කීපයකට හිර වුණා. ඒ දවස් ගාන පුරාවටම අපි ආදරෙන් බලාගත්තේ අපේ යාළුවා චනනි එයාලයි ගෙදර කට්ටියයි. අලුතෙන් හම්බුණ මේ චූටි යාළුවා හින්දා කන්තලේ ගෙවුණ දවස් ගාන පුරාවටම මට කිසිම තනිකමක් නම් තිබ්බේ නෑ. මේ නොවැම්බර් 28 වෙනිදා. මේ වෙද්දි අපේ ගෙවල් වල අය හොඳටම බය වෙලා හිටියේ. ගෙදරවත් කැම්පස් එකවත් පේන මානෙක අපි හිටියේ නැති හින්දා. ඇත්තටම අපි චුට්ටක් බය වෙලා හිටියේ. ඒත් අපිට කන්තලේ ආරක්ෂිතයි කියලා තේරුණා. වෙනද වගේ කන්තලේ ඒ විදිහටම ලස්සන නැති වුණත් චනලයි ගෙදර කට්ටිය අපිව චුට්ටක් කන්තලේ පෙන්වන්න එක්කගෙන ගියා. ඇත්තටම මහවැලි ගඟ මෙච්චර දරුණු විදිහට ගලාගෙන යනවා මම ඉස්සෙල්ලාම දැක්කේ අද. යන අතරතුරේදී හතර පැත්තෙම කොටු වුණ අලියෙක් අපිට හම්බ වුණා. මේ වෙලාව වෙනකොට අපේ ෆෝන් වලට සිග්නල් මොකුත් තිබ්බේ නැහැ. ඉතින් ඇත්තටම රටේ මොකද වෙන්නේ මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා අපිට ඇත්තටම අවබෝධයක් තිබ්බේ නැහැ. ඒත් මේ වෙනකොටත් කන්තලේ අවට සමහර පැතිවලට ගම් වතුර අවදානමක් තියෙන හින්දා පොලිසිය එකතු වෙලා ගම්මුන්ව ඒ තැන්වලින් ඉවත් කරන ගමන් තමයි තිබුණේ. ඉස්සරහට යනකොටයි තේරුනේ අපිට දිගටම අපේ ගමන යන්න බැරි වෙන තත්ත්වයක් තමයි උදා වෙන්නේ කියලා. මම්මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි ගම් වතුරක් මෙච්චර ළඟට දැක්කේ. බලාගෙන ඉඳිම තමයි පාර හරහා තියෙන වතුර මට්ටම ටික වැඩි වෙනවා කියලා අපිට තේරුනේ. ඉතින් අපි ගමන නැවැත්තුවා එතනින්. ආපහු එන අතරතුරේදී අපි කන්තලේ වාන හරහා තමයි ආවේ. භයානක වුණත් අපිට ආස හිතුණා වාන කොච්චර වේගෙන් ඇරලා තියෙනවද කියලා බලන්න. ගෝනි බිල් එක ආවේ වෙඩින් පොඩි යාළුවෙකුත් ඉන්නවා. අපි ආවේ වෙඩින් එකට අවසාන උනේ අවසානයේ ට්‍රිප් එකක් වුණා. අපි යනකොට අපි වගේම ගොඩක් කට්ටිය වාන බලන්න ඇවිල්ලා තිබුණා. හිතේ ඇති වෙලා තියෙන තිගැස්මයි මේ පේන කැළඹුණ සුන්දරත්වය අතර මං අතරමං වෙලා හිටියේ. කන්තලේ වැව් බැම්මෝලින් හරි ලස්සනට යනකොට මට හරි ආස හිතුණා. කොළපාට පරිසරයයි ඇඟට දැනෙන අමුතුම සීතලයි මතක් වෙනකොට අනේ ආයෙත් යන්න තිබ්බනම් කියලා මට පුංචි ආසාවක් ඇති වෙනවා. ඒත් අහස දිහා බලද්දි නම් මට හිතුනේ
ඊට හාත්පසින්ම වෙනස් වන කතාවක්. මෙතන ඉඳන් බලද්දි නම් වැව හරියම සාමකාමී. හැමදාම වගේ මට පොඩි යාළුවෙකුත් හම්බ වුණා. යාළුවට සමුදේලා අපි ඉක්මනට වාහනේට නැංගා. ගෙදර ගියපු ගමන් අපිට යන්න තව පොඩි ගමනක් තිබ්බා. මේ ඉන්නේ ප්‍රභානි. මාත් එක්ක වෙඩින් එකට ආපු අනිත් යාළුවා. අපේ සෑහෙන දුරක් ආවා ATM එකක් හොයාගෙන. අපි ප්‍රභානිට අඳගෙන එපා වෙලා ඉන්නේ. ජීවිතේත් එක වැඩිලා තියෙන්නේ කසාදයක් වෙන. අපි මැප් එකක් දාගෙන ගෙදර ආපු ගමන්ම කන්තලේ ටවුන් එක එක්ස්ප්ලෝර් කරන්න තමයි මේ යන්නේ. අලුත බඳපු මනමාලිවත් මෙච්චර කන්තල ඇවිදලා නැතුව ඇති. අපි දෙන්න hina වෙවි ගියා. එන අතරතුරේදී අපි බිත්තර ගත්තා. අපි එළවලු ගත්තා. මේ ඔක්කොම ගත්තේ අපි චානලෑ ගෙදරට දෙන්න. ඒ අරනම් ඒව බලාපොරොත්තුනේ නැහැ. අවසානයේ අපි බැරණුත් ඇහුවා. ඒ වුණාට කමක් නැහැ. ඒක අපේ යුතුයකමක් කියලා හිතලා අපි දෙන්න අපේ ලොකු මොලෙන් හිතලා තමයි මේ දේවල් ගත්තේ. පැය දෙකක විතර ලොකු රවුමක් ගහලා ආපහු ගෙදර එනකොට අපිට රසම රස කෑම උයලා තිබ්බා. මේ නොවැම්බර් 29. අදත් ඉතින් ලොකු ඇවිදිල්ලක් තමයි තියෙන්නේ. අලුත් මනමාල මහත්තයයි අද ආවා අපි වෙක්කන් පොඩි වටයක් යන්න. අපි ගියා වෙඩින් එක තිබුණ ලේක් ෆ්‍රන්ට් එක බලන්න. වෙඩින් එක තිබුණ 27 වෙනිදාට වඩා 29 ඒ කියන්නේ අද වෙනකොට කන්තලේ වැවේ වතුර මට්ටම හොඳටම වැඩි වෙලා තිබුණේ. hina වෙන්න. ඊළඟට අපි මේ යන්නේ ගිනි පෙට්ටි පාලම බලන්න. දැන් මේක කිව්වොත් කොහොමද ආතල්ලේ? දැනගත්ත විදිහට නම් දැන් ලේක් ෆ්‍රන්ට් එක හදලා තියෙන තැනින් 1980 ගණන් වල කන්තලේ වැව කැඩිලා ගිහිල්ලා තියෙනවා. ඒ දැන් නම් වැව බැම්ම ගැන කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ කියලා තමයි යාළුවෝ කිව්වේ. කන්තලේ නම් මීකිරි නම් කන්තලේනේ. ඊළඟට යන ගමන් අපි කට්ටියම ආවා මීකිරි කන්න පැණිත් එක්ක. ඊයේ වගේම අපි අදත් ආවා මාන බලන්න. මුළු වැවම බොර පාට වෙලා. මුළු කන්තලේ වැවේම වතුර තරාගෙන ඉන්න වාන ඉන්නට වඩා අදත් වැඩියෙන් නැරලා තිබ්බා. අර අපි ආවේ ඒක උඩ. හරි අර කැලයක් වගේ තියෙන හොටෙල් එක වෙඩින් එක තිබ්බ. අර උඩ තමයි අපි දැන් ආවේ. අරකට වීඩියෝ වෙනවනේ. hina කතන්දර ගොඩක් මැද්දේ අපි ආව පතිරණකට ඇඳුමක් ගන්න. හේතුව තමයි 26 වෙනිදා අපි කන්තලේ ආපු පාර 27 වෙනිදා ආපහු ජැෆ්නා වලට යන්න බලාගෙනයි අපි ආවේ. ඒත් හිතන්නේවත් නැති විදිහට කුණාටුව අපි යන්න එක නතර කරානේ. එකම ඇඳුම දවස් 4ක් එක දිගට ඇඳුම හින්දා අපිට ඇඳුමක් ගන්නම වුණා. මේ නොවැම්බර් 30 වෙනිදා උදේම ට්‍රින්කෝ ඩිපෝවට කෝල් එකක් දීලා අපි දැනගත්තා අද බස් යනවා කියලා. දඩිබිඩි ගාලා ලෑස්ති වුණ අපි ගෙදර කට්ටියටත් සමුදේලා මේ යන්නේ ආපහු ජැෆ්නා වලට. කරදරයක් නැතුව ජැෆ්නා වලට යන්න පුළුවන් වේද නැති වේද කියලා බයෙන් තමයි අපි එළියට බැස්සේ.
ඒ යන අතරතුරේදී වවුනියාවේ කිලිනොච්චිය ගොඩක් පැති ගම් වතුර වලින් යට වෙලයි තිබුණේ. වෙහෙසකර දවස් 4කට පස්සේ අපි ආපහු ජැෆ්නා වලට ආවා.